Hi guys, welcome to Abhi Official. ඉතින් ඔන්න අද දවසෙත් ඔයගලන්ට වටින වීඩියෝ එකක් තමයි මගේ channel එකේ යටතේ අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ ඉතින් සිංහල හින්දු අලුත් අවුරුද්ද ආවා. ඉතින් අද ඔන්න වීඩියෝ එකට යන්න කලින් ඉතින් මම ඔයගලන්ට හිතුවා ඒකට විශ් කරන්න. මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉතින් ඔයගොල්ලෝ හැමෝටම සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා අද වීඩියෝ එකට යන්න කලින්. ඉතින් මම පහුගිය ටිකේම ඉතින් ඇත්තටම ඔයගලන්ට වීඩියෝස් දැම්මේ නැහැ. මොකද හුඟක් අය ඉතින් ඕනම කෙනෙක් ගෙවල් වල බිසි මේ ටයිම් එකේ ඒකට වීඩියෝස් බලන්න කාලයක් නැහැ. ඉතින් මම වුණත් බිසි වෙලා හිටියේ. ඉතින් ඒකෙන් මම තීරණය කරා අද දවසේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙනහලා දෙන්න. ඉතින් අද දවසේ ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකේ thumbnail එක දැක්කනම් දකින්න ඇති මොකද්ද මේ අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ කියලා. ඉතින් අද දවසෙත් ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න යන්නේ මේ කොකෝ එක සම්බන්ධව. මම කොකෝ එකේ ලිමිට් එක මට ලක්ෂ 2ක් වෙලා තියෙනවා. ඉතින් මගේ ලක්ෂ 2කට වඩා වැඩි වෙලා තියෙනවා. ඉතින් මම අද දවසේ ඔයගොල්ලන්ට ගෙනහලා තියෙන්නේ කොහොමද ඔයගොල්ලෝ මේ කොකෝ එකේ ලිමිට් එක වැඩි කරගන්නේ? ඔයගොල්ලෝ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? ඔයගොල්ලෝ නොකළ යුතු දේවල් මොනවද? කළ යුතු දේවල් මොනවද? ඉතින් මේ හැම දෙයක්ම ඔයගොල්ලොත් එක්ක අද දවසේ මම මේ වීඩියෝ එක හරහා කතා කරනවා. ඉතින් හැබැයි අද වීඩියෝ එක යන කලින් පොඩි චූටි මතක් කිරීමක් ඔයගොල්ලන්ට කරනවා. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි පාරට නම් එහෙම නැත්නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් දැම්ම ගිහිල්ලා මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මම අද දවසේ මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට මගේ phone එකේ screen එක share කරලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් ඊට කලින් මම ඔයගොල්ලන්ට දෙයක් කියන්න ඕනේ. ඉතින් මේ කොකෝ එක සම්බන්ධ මීට කලින් මම මගේ channel එකේ යටතේ ඔයගොල්ලන්ට වීඩියෝ series එකක් ගෙනහලා දුන්නා. කොහොමද ඔයගොල්ලෝ කොකෝ verified account එකක් හදාගන්නේ? කොහොමද ඔයගොල්ලෝ මේ කොකෝ account එක හරහා ඒ කියන්නේ දරාස් වගේ platform වලට pay කරන්නේ කොහොමද? අවසානයේ මම මේ කොකෝ එකෙන් දාපු items රැසක් ගෙනහලා ඔයගොල්ලන්ට රුපියල් 16000ක් විතර වටින items ගෙනහලා අන්බොක්සින් කරලා ඔයගොල්ලන්ට රිවිව් කරා. ඉතින් මම ඒක කිව්වේ සාමාන්‍යයෙන් නොදන්න කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් එයා කොකෝ ගැන දන්නේ නැති කෙනෙක් නම් එයාට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා කොහොමද ඔයා කොකෝ verified account එකක් හදන්නේ කියලා මගේ channel එකේ හරහා ඒ වීඩියෝස් බලනවා. ඔයාට idea එකක් එනවා. මේක ඇත්තටම අපිට සෑහෙන්න වටින app එකක්. ඉතින් මම එහෙම සෑහෙන්න items order කරනවා මේ හරහා. ඉතින් කොකෝ app එකේ තියෙන විශේෂත්වය වෙන්නේ ඔයගොල්ලන්ට සමාන වාරික 3කින් ඔයගොල්ලන්ට item එකක් ඔයගොල්ලන්ට මේ කියන්නේ item එකක් ඔයගොල්ලන්ට buy කරන්න පුළුවන්. එතකොට මේ buy කරන item එකේ ගාණ ඔයගොල්ලන්ට උදාහරණයක් විදිහට කිව්වොත් එම අපි හිතමු රුපියල් 1500ක item එකක් ඔයගොල්ලෝ buy කරනවා කියලා. එතකොට ඔයගොල්ලන්ට මේ රුපියල් 1500ක මුදල ඔයගොල්ලන්ට සමාන වාරික 3කින් ගෙවීමට හැකියාව දෙන. ඉතින් එතකොට ඔයගොල්ලන්ට කියන්නේ මාස 3කින් තමයි ඒ රුපියල් 1500ක් ගෙවන්න සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට එක මාසයකට ගෙවන්න වෙන්නේ රුපියල් 500ක් වගේ ඊටාම් සුළු මුදලක්. ඉතින් ඔයගොල්ලන්ට මුලින් රුපියල් 500ක් දීලා එතකොට item එක ගන්නත් පුළුවන්. පස්සේ තමයි ඊටු වාරික දෙක ගෙවන්න සිද්ධ වෙන්නේ. හරි දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මම මගේ phone එකේ screen එක share කරලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා දැන් මගේ limit එක කොකෝ app එකේ 211153යි 799කට වැඩි වෙලා තියෙනවා මගේ කොකෝ limit එක. ඉතින් ඔයගොල්ලෝ දන්නෝ මේ හා සම්බන්ධව ඉතින් සාමාන්‍යයෙන් මම මේක මගේ කලින් වීඩියෝස් වලත් කතා කරා. ඉතින් මම යන්නම් මගේ account page එකට. ඉතින් ඔයගොල්ලන්ට ගියාම පේනවා මෙතන you can spend up to කියලා මගේ price ගාන තියෙනවා. හැබැයි ඔයගොල්ලන්ට පේනවා මෙතන total spending limit කියලා එකක්. ඉතින් approximately total spending limit කියලා කියන්නේ ඔයාට 211153යි 799ක් තිබ්බත් ඔයාට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් limit එක වෙන්නේ 141500ක් තමයි මගේ එතන තියෙන්නේ. ඉතින් මේකත් තව එන්න වැඩි වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මගේ ongoing due කියලා තියෙනවා. තවත් මගේ රුපියල් 730යි 767ක් කැපෙන්න තියෙනවා මෙතන. ඉතින් මං එන්නම් මෙතනින් දැන් ඔයගොල්ලන්ට කාරණාවට. ඉතින් කොහොමද ඔයගොල්ලෝ මෙහෙම ලක්ෂ 2කට වඩා වැඩි මුදලකට, ඒ කියන්නේ ආසන්න වශයෙන් අපි හිතමුකෝ ලක්ෂයකට වඩාවත් ඔයගොල්ලෝ කොහොමද මේ limit එක වැඩි කරගන්නේ? ඉතින් ප්‍රධාන වශයෙන් ඔයගොල්ලන්ට මූලික වශයෙන් කරන්න පුළුවන්. ඉතින් මම ඔයගොල්ලන්ට මගේ පළවෙනි වීඩියෝ එකෙත් කියලා දුන්නා කොකෝ සම්බන්ධ ගෙනාවෝ. ඔයගොල්ලෝ ඒ කියන්නේ හිතන්නකෝ ඔයගොල්ලෝ කොකෝ account එකක් හැදුවට පස්සේ verified account එකක් හැදුවට පස්සෙත් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ඔයගොල්ලන්ගේ limit එක වැඩි කරගන්න. ඉතින් මෙතන බලන්න increase your spending limit කියලා වැටිලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා ඔයගොල්ලන්ට මොනවද upload salary slip, upload NIC front, upload NIC back, upload utility bills කියලා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේ කැටගරි හතර කරත් ඔයගොල්ලන්ට limit එක වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඔයගොල්ලෝ දන්න සාමාන්‍යයෙන් අපි අලුතෙන් account එකක් හැදුවම අපේ limit එක ගොඩක් අඩුයි. සාමාන්‍යයෙන් මගේ නම් ආවා 24000ක් කොහෙද, සමහරක් අයට ඊට වැඩි අඩු වෙලා ඇවිල්ලා තිබ්බා. සමහරක් අයට සාමාන්‍යයෙන් රුපියල් 7000, සමහරක් අයට රුපියල් 1000, ඒ වගේ එක රේන්ජස් ඇවිල්ලා තිබ්බා. සමහරක් වෙලාවට ඒක ඒජ් එක මතත් ඩිපෙන්ඩ් වෙනවා ඒක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා සාමාන්‍ය එතකොට ඔයගොල්ලෝ account එක හැදුවට පස්සේ ඔයා work කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙනවා ඔයගොල්ලන්ගේ salary slip එක මෙතෙන්ට අප්ලෝඩ් කරාම ඒ හරහාත් ඔයගොල්ලන්ට limit එක වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මගේ මෙතන ටික් දෙකක් වැඩිලා තියෙනවා. upload NIC කියන එකේ මගේ front end upload NIC front එක, upload NIC back එක. කියන්නේ මගේ NIC එකේ මම front side එකයි back side එකයි දෙකම මෙතන upload කරලා දිනවා. එතකොටත් මගේ increase වුණා limit එක. ඉතින් අන්න ඒකත් ඒ විදිහට බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා හිතන්නකෝ ඔයාගේ නමට ඔයාගේ ගෙදරට මොකක් හරි බිලක් එනවා නම් ටෙලිෆෝන් බිලක් වෙන්න පුළුවන්, water bill එකක් වෙන්න පුළුවන්, electricity bill එකක් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් වෙනවා upload utility bills. අන්න ඒ වගේ bill එකක් ඕගොල්ලන්ට upload කරලත් මෙතනින් ඕගොල්ලන්ගේ
ලිමිට් එක වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ක්‍රෙඩිට් කාඩ් එක ඩෙබිට් කාඩ් එක මෙතන පේමන්ට් මෙතඩ් එකට ඇඩ් කිරීම වුණොත් ඔයගොල්ලන්ට ලිමිට් එක වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට තමයි බේසික් දේවල් ටික. ඉතින් මම ඔයගොල්ලන්ට තව දෙයක් පෙන්නනම් මම යනවා මෙතන purchases කියලා එකට. දැන් purchases කියලා ගිහිල්ලා තියෙන. ඉතින් මගේ තව තියෙන්නේ දැන් රුපියල් 730යි 767ක් කැපෙන්න තමයි. ඉතින් මම ඔයගොල්ලන්ට මෙතන ගිහිල්ලා පෙන්නනම් paid කියන ටැබ් එකට. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා මම දැන් ඔන්න paid ටැබ් එකට ගියා. ඉතින් ඔයගොල්ලන්ට පේනද මම සෑහෙන්න මේ කොකෝ එකෙන් pay කරලා තියෙනවා. මේ ඩරාස් orders වලට මෙහෙම සෑහෙන්න pay කරලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ කියන්නේ ඔයාගේ ලිමිට් එකට අදාළව ඔයා ඕඩර් කරන්න හිතන්නකෝ ඔයා ඕඩර් කරන්න ඔයාගේ ලිමිට් එක ඉඳන් ඒගොල්ලෝ වැඩි කරනවා. සාමාන්‍යයෙන් මතක තියාගන්න මම මේක කියන්නේ ඔයගොල්ලන්ට ඒක පැහැදිලිව කියලා දෙන්න ඕනේ නැත්නම් කට්ටිය කමෙන්ට් දාලා අහනවා. සාමාන්‍යයෙන් ඔයා අයිටම් එකක් ඕඩර් කරද්දි මුලදී ඔයගොල්ලන්ගේ හිතන්නකෝ 10000 ලිමිට් එක තියෙන කියලා. ඔයා සාමාන්‍යයෙන් රුපියල් 5000ක විතර අයිටම් එකක් ඕඩර් කරනවා. එතකොට මුලදී ඔයගොල්ලන්ගේ ලිමිට් එක අඩු කරනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ ලිමිට් එකෙන් අඩු කරලා තමයි මේ බඩුව ඔයාට ලබා දෙන්නේ. කියන්නේ ඔයා 5000ක ගන්නවා නම් ඔයාට ආයිත් ගන්න පුළුවන් වෙන්නේ 5000ක තමයි ඔයාගේ අර approximately ලිමිට් එක බලන්න ඕනේ. ඔයගොල්ලන්ට you can spend up to කියන එක බලන්න එපා. approximately total spending limit කියන එක බලන්න. එතන තියෙන ගාන 10000 නම් ඔයා 5000ක ගත්තා නම් ඔයාට ආයිත් ගන්න පුළුවන් වෙන්නේ 5000කව තමයි. ඉතින් සාමාන්‍ය එතකොට ඔයගොල්ලන්ගේ මුලදී සාමාන්‍ය ඔයගොල්ලෝ 5000ක වගේ අයිටම් එකක් ගත්ත කියලා හිතන්නකෝ. එතකොට මුලදී ඔයගොල්ලන්ගේ ස්පෙන්ඩින් ලිමිට් එක අඩු වෙනවා. නමුත් ඔයගොල්ලන්ගේ වාරික කැපෙද්දි නැවත වතාවක් ඊට වැඩිය ඔයගොල්ලන්ට ලිමිට් එක ඇඩ් වෙනවා. ඉතින් එහෙම තමයි මේ කොකෝ ඇප් එකේ ලිමිට් එක වැඩි වෙන්නේ. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්නේ මගේ මේ පර්චේස් වලට ගිහිල්ලා මගේ මේ paid tab එකට ගියහම ඔයගොල්ලෝ දැක්කම මම කොච්චර orders දාලා තියෙනවද කියලා. ඉතින් ඒ කියන්නේ මෙහෙම orders කරන්න ඔයගොල්ලන්ගේ වාරිකේ ඔටෝ කැපෙන්නේ. කියන්නේ ඔයගොල්ලෝ පළවෙනි first වාරිකේ ඔයගොල්ලෝ pay කරන්න ඕනේ පළවෙනි පාරට. ඊළඟ වාරික දෙක ඔයගොල්ලන්ට ඊළඟ මාසෙදී නියමිත දිනවලට ඔයගොල්ලෝ ඇඩ් කරලා තියෙන ඔයගොල්ලන්ගේ ක්‍රෙඩිට් කාඩ් එකකින් හරි ඩෙබිට් කාඩ් එකකින් හරි ඔටෝ ඔයගොල්ලන්ගෙන් ඩෙබිට් වෙනවා. ඉතින් එතකොට ඒ හරහා ඔයගොල්ලන්ගේ ගාණ කැපෙනවා වගේම ඔයගොල්ලන්ගේ ලිමිට් එකත් වැඩි වෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. සාරාස් එක ඇරුණාම හිතන්නකො normal shops තියෙනවා සාමාන්‍යයෙන්. දැන් ඒ කියන්නේ සාමාන්‍ය උදාහරණයක් විදිහට කිව්වොත් එහෙනම් මම එහෙම උඩ සමහරක් වෙලාවට items ගන්න ගියාම දැන් සාමාන්‍යයෙන් කොළඹ වල Liberty Plaza එකේ එහෙම ඒගොල්ලෝ කොකෝ support කරන shops තියෙනවා. ඉතින් එතකොට අපි ඒ වගේ තැනකින් හිතන්නකෝ ෆෝන් එකක් එහෙම නැත්නම් ඔයගොල්ලෝ මොකක් හරි ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් ඔයගොල්ලෝ ගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා ඒ shop එක හරහා මේ කොකෝ app එක හරහා pay කරගන්න. ඉතින් සමහරක් වෙලාවට අන්න ඒ වගේ shops වලින් ඔයගොල්ලෝ items ගන්නදී සමහරක් වෙලාවට එහෙම වුණාම ඔයගොල්ලන්ගේ ලිමිට් එක විශාල වශයෙන් මේ කොකෝ ඒ අදාළ ආයතනයෙන් වැඩි කරනවා කියලා ඒගොල්ලෝ තියෙනවා. ඉතින් මේ කොකෝ එක අයිති වෙන්නේ ඩරාස් ආයතනයේට. ඩරාස් එකේ app එකක් තමයි මේ කොකෝ app එක. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ ලිමිට් එක වැඩි වෙනවා වගේම ලිමිට් එක අඩු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මම පර්සනලි දන්නවා මගේ යාළුවෝ කීප දෙනෙකුට ඒක වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ එක්කෙනෙක්ගේ ලිමිට් එක ලක්ෂ පැනලා තිබ්බා. ඉතින් එයා එහෙම ඕඩර් කරලා ඉවර වෙලා ඒ කියන්නේ මාස 3-4ක් විතර එයා ඕඩර් කරලා තිබ්බේ නැහැ. එහෙම වුණාම ඊළඟ ඕඩරේ දාන්න ගියාම එයාගේ ලක්ෂ තිබ්බ එක සාමාන්‍යයෙන් 50000ට 70000ට වගේ අඩු වෙලා තිබ්බා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ඕඩර් කරද්දි හිතන්නකෝ ඒ කියන්නේ මාස කීපයක් වගේ ගත වුණොත් එහෙම ඕඩර් කරන්න නැතුව වගේ ලිමිට් එක අඩු වෙන්න පුළුවන්. ඉතින් මම ඒ කිව්වේ හැමදාම ඔයගොල්ලන්ට ඕඩර්ස් දාන්න කියන එකවත් ඔයගොල්ලෝ ඕඩර්ස් දදා ඉන්න ඕනි කියන එකක් නෙවෙයි. ඒ හා සම්බන්ධවත් අයිඩියාවක් දුන්නේ. මොකද ඊළඟට කෙනෙක්ගේ හිතන්නකෝ එහෙම ලිමිට් එක වැඩි වෙලා එයා ඕඩර් කරලා ඉවරලා ආයි ලිමිට් එක අඩු වුණොත් එයා මට කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඔයා කිව්වට මෙහෙම දෙයක් වුණා කියලා. ඉතින් ඒ හින්දා තමයි මම ඒකත් ඔයගොල්ලන්ට මතක් කරේ. සාමාන්‍යයෙන් ඔයා ඕඩර්ස් නොදා මාස කිහිපයක් තිබ්බොත් ඔයාගේ කොකෝ එකේ ලිමිට් එක අඩු වෙන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේ NIC අප්ලෝඩ් කරද්දී ඔයා දැන් මට එහෙම මේක ඔටෝ වෙරිෆයි වුණා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා වයස අවුරුදු 30ට වඩා අඩු කෙනෙක් නම් ඒ කියන්නේ ඔයාගේ NIC එකේ ඒගොල්ලෝ ඔටෝ වෙරිෆයි කරනවා. නමුත් ඔයා වයස අවුරුදු 30ට වඩා වැඩි කෙනෙක් නම් ඔයාට ඒගොල්ලෝ වීඩියෝ කෝල් එකක් අරගෙන කියන්නේ හරියටම මේ පුද්ගලයාද කියලා බලලා තමයි ඔයාගේ NIC එක වෙරිෆයි කරන්න. ඉතින් එතනදී ඒගොල්ලෝ පොඩි ප්‍රශ්න කීපයක් අහයි ඔයගොල්ලන්ගේ NIC එක පෙන්වන්න කියනවා. මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ ID එක වෙරිෆයි කරන්නේ. ඉතින් ඒ වගේම තමයි පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ. හුඟක් වෙලාවට දැන් උදාහරණයක් විදිහට මගේ මෙතන තියෙනවා 141500 මේ විදිහට තියෙද්දි ඔයගොල්ලෝ කීයටවත් 142000ක අයිටම් එකක් ඒ වගේ ලොකු ගාණක් ගන්න යන්න එපා. හේතුව තමයි ඔයගොල්ලන්ගේ ලිමිට් එකට වැඩිය වැඩි අයිටම් එකක් ඔයගොල්ලෝ දැම්මොත් එහෙම ඔයගොල්ලන්ගේ ලිමිට් එක මයිනස් වෙනවා. සමහරක් වෙලාවට 0 වෙන්නත් පුළුවන්. ඉතින් අන්න ඒක තමයි ඒකත් පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක තියාගන්න ඒහා සම්බන්ධව. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ කොකෝ එකේ ලිමිට් එක වාරික 3 නෙවෙයි දැන් වාරික 4 6 දක්වාත් වැඩි කරලා තියෙනවා මේක. හැබැයි ඒගොල්ලෝ ඒක ඩිෆෝල්ට් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ අපිට නෝමල් දෙන්නේ වාරික 3කින්. ඔයගොල්ලන්ට සාමාන්‍ය වාරික 4 6 ඒ වගේ විදිහට වැඩි කරගන්න ඕන නම් එහෙමනම් ඔයගොල්ලෝ කොකෝ එක කන්ටැක්ට් කරලා ඒ දේවල් කරගන්න සිද්ධ වෙනවා. හැබැයි එතකොට ඒගොල්ලන්ගේ සර්විස් charge එකකුත් ඒගොල්ලෝ ඇඩ් කරගන්නවා සාමාන්‍යයෙන් එහෙම වාරික ගන්න වැඩි කරද්දි. ඒ වගේම තමයි සමහරු ගොඩක් ඊ දවස්වල මගෙන් අහපු දෙයක් තමයි කොහොමද අයියේ මේ අපි මේ account එක හදපු ගමන් අපේ balance එක 0 වෙනවනේ කියලා. ඉතින් කියන්නේ balance එක ඔයගොල්ලන්ගේ 0 වුණොත් එහෙම ඔයගොල්ලෝ මොකද කරන්නේ? කියන්නේ අපිට 0 තියෙදි කිසිම දෙයක් ඕඩර් කරන්න බෑනේ. ඉතින් ඒ වගේ අවස්ථාවන් වල ඔයගොල්ලෝ අනිවාර්යෙන් කොකෝ එකේ customer care එක contact කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ account එකට ගියාමත් එතන අර
සපෝට් සෙන්ටර් එක හරහා ඔයගලන්ට ඔන්ලයින් ඒජන්ට් කෙනෙක් හරහා වුණත් එතන chat කරන්න පුළුවන් වෙනවා. හරි හොඳයි ඒගොල්ලෝ. එතකොට ඔයගොල්ලන්ගේ එතන ප්‍රශ්නේ සොල්ව් කරලා දෙයි. කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් එතකොට එහෙම කන්ටැක්ට් කරන්න. හුඟක් වෙලාවට එහෙම මේ ඉෂුව එකේ ඉන්නේ සිකියුරිටි එරර් එකක් විදිහට ඒගොල්ලන්ගේ පැත්තෙන් එරර් එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතන්නකෝ ඔයාගේ ගෙදර කීප දෙනෙක් කොකෝ ඇප් එක පාවිච්චි කරනවාද කියලා. දැන් අපේ ගෙදර එහෙම තියෙනවා. ඉතින් අපි කීප දෙනෙක් කොකෝ ඇප් එක පාවිච්චි කරනවා. ඉතින් මේක ගොඩක් වටිනවා. ඉතින් අත්‍තරම මේ ඇප් එක යූස් කරපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් යූස් කරන්න. ගොඩක් වටින ඇප් එකක්. ඉතින් මම හිතනවා ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකේ. ඉතින් ගොඩක් වටින දේවල් ඔයගොල්ලොත් එක්ක කතා කරා. ඉතින් ගොඩක් වටින අප්ඩේට්ස් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මේ වගේ වටින අප්ඩේට්ස් ඔයගොල්ලන්ට මම හැමදාම මගේ channel එක යටතේ ගෙනහලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලන්ට පුළුවන් මට ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම තමයි මේ කොකෝ එක සම්බන්ධ නොදන්න යාළුවෝ ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මගේ මේ වීඩියෝ එක ඒගොල්ලන්ටත් ෂෙයා කරන්න. අපි එහෙනම් මේ වගේ වටින වීඩියෝස් වලින් ඉදිරියේදීත් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම වෙනස් සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.